අද ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ Legend of War YouTube channel එකෙන් අරන් එන තවත් එක් වීඩියෝ එකක් එක්කයි. අපි මේ වීඩියෝ එකෙන් අද ප්‍රධානම ගලාපරත්තු වෙන්නේ රුසියානු සහ යුක්‍රේන යුද්ධයේ අද වන විට ඇති වී ඇති තත්ත්වය කොහොමද යන්න පිළිබඳවයි. එහෙනම් අපි අද දවසේ වීඩියෝ එකත් එක්ක එකතු වෙමු. එතකොට අපේ Legend of War YouTube channel එක subscribe කරන් යන්න මතක කරන්නත් එපා. වීඩියෝ එක ඔයගොල්ලන්ට දැන් තියායට දාගන්න share කරන්න යන්නත් මතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක like එකක් දාගෙන ඉන්න මතක කරන්නත් එපා. එහෙනම් අපි අද දවසේ වීඩියෝ එකත් එක්ක set වෙමු. යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී කාජා කල්ලස් පවසන පරිදි යුක්‍රේනය සඳහා දීර්ඝකාලීන සහයෝගය සඳහා මුදල් යෙදවිය යුතු ආකාරය පිළිබඳ යුරෝපීය සංගමය තුළ සාකච්ඡා කළ වඩාත් අභියෝගාත්මකම වෙමින් පවතින බව සඳහන් කරලා තියෙනවා. යුරෝපා සංගමයේ විදේශීය අමාත්‍යවරුන්ගේ රැස්වීමකට පෙර බ්‍රසල්ස්දී කතා කරමින් කල්ලන් පැවසුවේ මේසේ ඇති වඩිනාම යථාර්ථවාදී යෝජනාව යුක්‍රේනය සඳහා ඊනියා වන්දි යෝජනාව වන්දි ණයක් ලෙස පවතින අතර එය ශීතකල රුසියානු රාජ්‍ය වත්කම් භාවිතයෙන් අරමුදල් සැපයිය හැකි බවයි. කෙසේ වෙතත් අඛණ්ඩවම යුද්ධය සහ ප්‍රතිසංස්කරණයේ අවශ්‍යතා මැද්දේ කියව් සඳහා ස්ථාවර මූල්‍ය ආධාර ලබා ගැනීම සඳහා පීඩනය සංවර්ධනය වන විට වටා සමාජික රටවල් අතර එකඟතාවයේ පැමිණීම දුෂ්කර බව පිළි අරන් තියෙනවා. ඒ වගේම මෙම සාකච්ඡා මැද්දේ බ්‍රසල්ස්හි පැවැත්වෙන තීරණාත්මක යුරෝපා සංගම් පාමුලුවට දින එකකට පෙර එහි කණ්ඩායම තුළ ශීතකල රුසියානු රාජ්‍ය වත්කම් දීර්ඝකාලීන ණයක් ලෙස යුක්‍රේනයට ලබා දිය හැකිද යන්න නායකයින් තීරණය කරනු ඇතැයි අපේක්ෂා කරනවා. යුරෝපා සංගම් රටවල් මෑතකදී විශාල බහුතරයකින් රුසියානු වත්කම් දින නියමයක් නොමැතිව කැටිකරු අතර නැවත නැවතත් මාස 6ක දීර්ඝ කිරීමේ අවශ්‍යතාවය ඉවත් කරලා තියෙනවා. මෙම තීරණය මගින් ප්‍රධාන නීතිමය බාධාවක් ඉවත් කර යුක්‍රේනයේ ආර්ථිකයට සහ ප්‍රකෘතියට සහායවීම සඳහා අරමුදල් භාවිතා කිරීමට දොරටු විවෘත විය. තවද යුක්‍රේනයට ප්‍රධාන සඳහා ඒකාබද්ධ EU ණය නිකුත් කිරීම වැනි විකල්ප අරමුදල් විකල්ප නැවත නැවතත් අසාර්ථක වී ඇති බව කල්ලස් සඳහන් කරලා තියෙන බව සඳහන් කළා. සියලුම EU සමාජිකයන්ගේ ඒකමාතික අනුමැතිය අවශ්‍ය වන බැවින් ඊට වෙනස්ව වන්දි ණයට අවශ්‍ය වන්නේ බහුතර ඡන්දයකින් පමණි. කෙසේ වෙතත් ශීතකල රුසියානු වත්කම් බොහොමයක් යුරෝක්ලියර් මූල්‍යමය තැන්පතු හරහා එහි තබා ඇති බැවින් බෙල්ජියම් සහාය අත්‍යවශ්‍ය බව ඇය අවධාරණය කරලා තියෙනවා. අරමුදල් නිදහස් කිරීම නීතිමය හා මූල්‍යමය අවදානම් වලට නිරාවරණය විය හැකි බවට බෙල්ජියම කනස්සල්ල පරකර ඇති අතර එහි අනුමැතියකින් තොරව කිසිදු තීරණයක් බලහත්කාරයෙන් නොගත යුතු බව කල්ලස් අවධාරණය කරලා තියෙනවා. මේ අතර යුක්‍රේනය වටා රාජතාන්ත්‍රික ක්‍රියාකාරකම් ජර්මනියේ තීව්‍ර වන අතර එහිදී EU කොමිසම් සභාපති උර්සුලා වොන් ඩර් ලේයන් බර්ලියනේ ඉහළ මට්ටම් සාකච්ඡාවලදී සහභාගී වීමට නියමිතය. ඇය සමග එක්සත් රාජධානිය ඉතාලිය, නෙදර්ලන්තය, පෝලන්තය සහ ස්වීඩනයේ නායකයින් මෙන්ම ජර්මනු චාන්සලර් ෆෙඩරික් මර්ස්ද එක්වෙනු ඇති බව සඳහන් කරලා තියෙනවා. තවද අල් ජසීරා පොස්ටේ සඳහන් කරනවා මෙම රැස්වීම යුක්‍රේනයේ ජනාධිපති වඩමිර් සෙලන්ස්කී හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝජිතයින් සමග සාකච්ඡා කිරීම සමග සම්පාත වන අතර ඒ විභව සාම රාමුවක් සැකසීමේ උත්සාහයන්හි තීරණාත්මක මොහොතක් පෙන්නුම් කරයි යනුවෙන්. ඒ සමගම යුක්‍රේන යුරෝපීය හවුල්කාරීත්වයන් සමග සහයෝගීතාවයෙන් තම හමුදා නිෂ්පාදන හැකියාව ශක්තිමත් කරමින් සිටී. යුක්‍රේන ඩ්‍රෝන නිෂ්පාදක ෆෙට්ලන්ඩ් රොබොටික්ස් සහ ජර්මානු ආරක්ෂක සමාගමක් වන ක්වාන්ටම් සිස්ටම් නිවේදනය කර ඇත්තේ යුක්‍රේනයේ සංවර්ධනය කරන ලද සටන් ඩ්‍රෝන යානා දැන් ජර්මනියේ කාර්මික ප්‍රමාණවලින් නිෂ්පාදනය කරන බවයි. රුසියානු ප්‍රහාරවලින් නිෂ්පාදන ආරක්ෂා කිරීම සහ යුක්‍රේනයේ සන්නද්ධ හමුදාවට ස්ථාවර සැපයුම් සහතික කිරීමට මෙම පියවර අදහස් කෙරෙනවා. සැපයුම් ඔත්තු බැලීම සහ දුරස්ථ පාලක ආයුධ පද්ධති ඇතුළුව
වසරකට ඩ්‍රෝන යාන දසදහස් ගණනක් නිෂ්පාදනය හැකි බව ජර්මානු නිලධාරීන් විසින් පවසනවා. සාම සාකච්ඡා ඉදිරියට යාමත් යුරෝපීය යුක්‍රේනයේ අනාගතය පිළිබඳ දුෂ්කර උපාය මාර්ග තේරීම් වලට මුහුණ දෙන බව සඳහන් කරලා තියෙනවා අල් ජසීරා පුවත් සේවය. සෙලෙන්ස්කි නේටෝ සමාජිකත්වයේ සම්බන්ධයෙන් සම්මුතියක් ඇති කර ගැනීමට කැමැත්තක් දක්වා ඇති අතර 2027 වන විට යුක්‍රේනයේ යුරෝපීය සංගමයට ඇතුළත් වීමේ විභවය ප්‍රධාන දේශපාලන හා ආර්ථික අභියෝග ඉදිරිපත් කරනු ඇති බව විශ්ලේෂකයන් සනිටුහන් කරනවා. යුක්‍රේනය EUහි විශාලම සමාජිකයන්ගේ එකක් බවට පත්ව ඇති අතර EU අරමුදල් සැලකිය යුතු ලබන්නෙකු බවට පත්වෙනු ඇති අතර එම කණ්ඩායම තුළ අභ්‍යන්තර තීරණ ගැනීම නැවතත් සකස් කරයි. එහෙත් විශේෂ විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ රුසියාව ජය ගැනීමට ඉඩදීම භයානක පූර්වාදර්ශයක් විය හැකි බවත් දේශසීමා බලාත්කාරයෙන් නැවතත් ඈදිය හැකි බවට යුරෝපීය පුරා දිගුකාලීන ස්ථාවරයට තර්ජනයක් විය හැකි බව පවසලා තියෙනවා. එහෙනම් මේ වීඩියෝ අවසානයේ දක්වා රැඳී සිටියාට ස්තුතියි. අපි මේ වගේම තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් අපේ Legend of War YouTube channel එක subscribe කරලා වීඩියෝ එකත් බලාගන්න share කරලා මේ වීඩියෝ එක like එකක් දාලා ඕගොල්ලන්ට දැනගන්න තියෙන දෙයක් තියෙනවා නම් වීඩියෝ එකට comment එකක් දාගෙන යන්න මතක් කරන්නත් එපා. අපි හෙටත් මේ වගේම තවත් එක් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් එතකන් goodbye.